Alright, අද තියෙන ග්‍රණික සුපිරි එපිසෝඩ් එක පැඩි ෆීල්ඩ් නෝමලට් එකට දාලා හම් ද කරන්නේ කාස්කේප් එක එකහින්ද කාරගෙන් තමයි වයින්නේ මේක ස්කේප් තුනක් තියෙනවා එකක් කාරක එකක් දොරෙන් අනිත් එක කානක යන තියෙන මං ඊළඟ පයින වීඩියෝ දෙකක් තියෙනවා එකක් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඔන්න හැරුණා ග්‍රැනීට ගහන්න යන්නේ ශේපෙට වඩා මේ ග්‍රැනියාවත් නම් කියල වෙනවා අන්න වැටුණ දැන්ගෙනවා ගෑනියා බඩු වෙනවා උල්ලක්නේ මුලින්ම කියන්නවනේ මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඉන්ද ගොඩක් අඩුපාඩු ඇති විශේෂයෙන් මේ කතා කරන එක. ඉන්ද එක් ගණන් ගන්න එපා. මම හිතන්නේ මේ වීඩියෝ එකට views දෙයි කියලා. ඒ වුණත් උලක් නෑ. හරි කාර් එකට මේක ඇල්ල දාගමු. මේක ඇන්න තුනක් එන හයක් තියනවද කරන්න. ඒකට ඕනේ පොඩි උපකරණයක් තියෙනවා. දැන් ග්‍රැනී එයි ෂේපෙට හැංගිලා ඉන්නවනේ කාර් එක ඇතුලේ. මේක තමයි එපා වෙන කෑල්ල. එයා එනකම් බලන් ඉන්න. දැන් එන්න ඕනේ. ඔය ඉන්න බඩු. අපි මේ කොහොමරි ග්‍රැනීව ගොඩවතා මරන්න ඕන අපිට දෙන කරදරවලට. ඔහු බලෙන් පැහැරගෙන ඇවිල්ලා අපි මෙහෙම කරන්න. ඒ අසාධාරණ මානවිකයම හිමිකම් එකේ දාලා අඩුවක් යවවා. මේක තියෙන යතුර වෙපන් කී එක. දැන් ඊට ගහන්න පුළුවන් කෙලිම ක්‍රොස් බෝ එක අරන් අරිනවා ගෑනිට. පාත්දලා යන්න හොරාට වෙපන් මේක තියෙනවා මෙතන ක්‍රොස් බෝ එක තියෙනවා. ක්‍රොස් බෝ එක පිට්ටි අපෙල්ලම ගෑනිව මෙහෙට ගෙන්න ගන්න. ග්‍රැනීගේ දැන්ටවත් ගේම් 3-4ක්ම ඇවිල්ලා තියෙනවා. ෆෑන් මේඩ් ගේම් දෙකකුත් තියෙනවා මේ අපි ඔක්කොම ටික ගහනවා. දැන් එන්න ඕනේ පොතේ හැටියට. ඕන් නැති වෙලාවටම එන්නේ අනිත් වෙලාවට නම් එන්නෙත් නෑ. මේ ටිකත් පොලේ ගහන්න ඕනේ එකා ගෙන්න ගන්න. අඩුවා ෂූට් විනාඩියකට කලන්ති දැම්මා. කියන්නේ කොච්චර ගැහුවත් මැරෙන්නේ නෑ. දැන් ක්‍රොස් බෝ එකෙන් අර ටින් එකට තියන්න ඕන උදෙන තියෙන. අම්මට රැප් එකකුත් දාලා උලක් දවන්ද නියන තියෙනවා. පරෙන්කෝ තව තප්පර 30ක් වගේ ඇති ග්‍රැනී හැරෙන්නේ. අවුලක් වෙන්නේ නැහැ. පිට ගහන දැන් යන්න ඕනේ උඩ තට්ටුවට. එනක් තියෙන ක්‍රොස් බෝ එක තවත් ඕනේ වෙන. ඔය ඔත්තලා
වතුර වලේ තමයි දැන් ඉලක්කයකට ගහන්න තියෙනවා. මම මේ මිෂන් එක දැන් මේ 3 වෙනි වතාව ගහන්නේ. ඒකෙන්ද කරන්න ඕනේ හැමදේම දන්න. ඔයාලත් ගේම් එක ගහනවා නම් මුලදී පට්ට අමාරුයි. ඒ වුණත් කරන්න ඕනේ දැනගත්තාම ආතල්ලේ ගහන්න පුළුවන්. ග්‍රැනීට මිටියෙන් ගහන්න බෑ. නැත්තම් දමල හික් කරන උඩු කුඩුවේ. Oh granny, I see you. කුරුල්ලේ කෑම එක තියෙනවා. ඒක ඕනේ නැහැ මේකේ. ඒක ඕනේ දොරෙන් පනිද්දි. ෂොට් ගන් එක කෑල්ලක් තියෙනවා. සුපිරි. ෂොට් ගන් එකෙන් කෙලවන්න පුළුවන් ග්‍රැනීට. ඇත්තටම ග්‍රැනී මහා මෝඩේ එපා. මිනිහරක මෙච්චර මේ කෑලි වටේම දාලා තියෙන්නේ. ග්‍රැනී ඔයා මම හිතන්නේ ග්‍රැනීව ග්‍රෑන්ඩ් පා දාලා ගිහිල්ලා ඒක තමයි දුකට මාව උස්සන් ආවේ. උනත් එහෙම ආච්චිලට කැමති නෑ. මම හිතන් ඉන්නේ එහෙම කරයි කියලා. දෙවෙනි ගේම් මේ ග්‍රෑන්ඩ් පාත් වෙනවා. උනත් ආයි උස්සෙනවනේ. එහෙම කොහොමද? ගෑස් ඔයිල්ලක් ගන්න. ගැසොලි ඉන්නේ. තෙල් දෙපේ කාරකට. කාරගේ යතුරත් ඕනේ. ග්‍රැනී මෙච්චරලා දැක්කන්නේ පුදුම. මෙච්චර සද්ද කරලා දැන් එන්න නම් උන අනිවාර්යයෙන්. පෙට්ටි ටික පෙල්ලන්න ඕන අන්න බඩුවෙන්. ග්‍රැනිවා ලොකුද? ග්‍රැනීට බය නෑ යකෝ. දැම්ම දියුවා ඉච්චරයි. හිර වුණා. මට ඉතින් මගුල බෙල්ල එක වදිනවා. වෙනවා. ෂොට් ගන්න එක කෑල්ල. ඒක කෑල්ලයි ඕනේ. පුල්ලෙන් දමල ගහන්න පුළුවන් මට බය. පක්. ග්‍රැනික පොල්ල දිගද වරෙන් යකෝ ගහ ගන්න මගේ දිග උඹේකට. මොකටද? නාකි කමටද කියලා බලහන් ගොදුවන වෙයි. ෂොට් ගන්න එකෙන් ගියොත් මැරෙන්නේ නෑ යකෝ. ඒක කෑල්ලක් ඕනේ. හුස්ම හිර කල්ලා මරන්නේ ග්‍රැනීව. එළියම හුස්මම හිර ගන්න. ගිනි තියනවා යකෝ. වරෙන් ගේමට වරෙන්. එකින් ගහ ගන්න වරෙන්. වෙන්නේ පොල්ල වනවනේ නෝ. වැහුවා ස්විච් එක දැම්මා. පොල්ල එළියට එල බිත්තියෙන් එළියටම ඇවිල්ලා පොල්ල. ඇයි ඔළුව වනන්නේ? සැපද? අන්න දුම් වෙනවා සුදු පාට. කියන්නේ මැරුණ විනාඩියකට සික නැති වුණා. ගෑස් ටැංකිය ගන්න ඕනේ. ගෑස් නෙමෙයි ගැසොලින්. මොන හරි පෙට්‍රෝල්නේ. දීපන් යකෝ රෙද්ද දාන්න ඉන්නේ. එන්නේ මැරිලවද්ද?
දැන් කෙලින්ම ඉතුරු බඩු ටික හොයාගත්තා. ග්‍රයින්ඩර් ගැහුවා දිව්වා. සරලයි. ඊෂි බම් මේගේ උද බම් මේවා හදන්නේ. ඊෂි යකෝ ඊෂි. ෂොට් ගන්න එක ලෝක ගැහුවා ග්‍රයින්ඩර් ඇරියා. සරලයි. ඊෂි පීෂි. කෙනිය ඔක්කොද ග්‍රයින්ඩර් ටිය පස්සේ හදමු. මුලින් බඩු ටික උස්සන්න ඕනේ. දැන් කාර් එකේ යතුරත් ඕනේ. ඒක ඩිකේරියාම කුමුඩු ගෙඩියක් තියෙන. අපරාධේ කුමුඩු කන්නෙත් නෑ මෝටර් ගෑනේ. ඒක මෙයා ගන්න බුක් ඒවා මේකත් ස්පයිඩර් කීයේ ගන්න. සිලින්ඩර්ලාගේ අම්මා ඉන්නවා. ඒ කියන්නේ බේර ගන්න ඕනේ මේ. දැම්ම ගාම්මයි වැටෙනවා. පව් අසරණය. දහම අදෙතන වැදේ. අන්න ග්‍රැනී එනවා. ඕ නෑනේ බා. Granny, where are you? සිලින්ඩරේනාගේ අම්මා දැන් එයි බඩ ගාගෙන බිම දිගේ. ඔය එන්නේ. පණුව වගේ. ඊට පස්සේ පණුවත් අම්මා යතුර දීපන් යකෝ මට යතුර ඕනේ අම්මට. තව ටිකේ නූලෙන් යකෝ. මහල් නෑ උඹලා වගේ උන්ට. බලයන් ගෙදර ගිහින් නිදාගන්න. අන්න බඩ ගාපන්. මට උ. දැන් ආපහු ග්‍රැනී එනවා බා මේ කියන්නේ යතුර බිමට දැම්මා මේකේ සද්දෙත් තමයි. හරි I know දාපන් යතුර ඉක්තනට බඩුව දැන් ග්‍රැනී ආපහු එනවා. කියන්නේ දැන් 30 වෙලා යනවා. අසරණ සිලින්ඩරේ නා ග්‍රැනී වද දීලාම උලම් බහිනවද මෙච්චර කල් හුලං ගහලා තමයි තිබිලා තියෙන්නේ. හුලං කොහොම ගැහුවා දන්නේ ඒ වුණා අපිට දාලා නැහැ. ග්‍රැනීගෙන් තමයි යහන්න ඕනේ. ස්පයිඩර් කීයක තියෙනවා. ස්පයිඩර් අකුළු ආච්චි. ගෑණී නමනේ ටින් යන්නේ වටින්. ග්‍රැනීත් එක වටේ යනවා කියලා කාටවත් කියන්න එපා. ඒවා රහස්. මට ප්‍රැප් ගන්නේ අහුව අයියෝ ගෑණී නම් අයියෝ මේක දැක්කේ නෑ බං අනේ අයියෝ ටොප් මොකාද කියපන් එක දැන ට්‍රැප් දෙයක් දාන්නේ මට මේ ගෑනිට නම් මං ගහනවා බං ෂොට් ගන්න එකෙම ගහ මොන කරදරයක්ද යකෝ එක දැන ට්‍රැප් දෙයක් දාන්නේ අපරාධ මාරක මග ඇරලා යන්නත් තිබ්බා ඒක දැක්කේ නෑනේ යතුර වැටුණා අවුල නැහැ ෂොට් ගන්නෙන් ගහලා ඉන්නවා මකුලක් නේ බං එහෙම හාල් කරිනාද මම කරදර කරන්නේ බෑ එතනක් තියද්දා ඉතින් ට්‍රැප් කොහෙද බං කොහොමද ගියපන් මුලින්ම තියාගන්න යමන් එක්ක ස්පයිඩර් මේකට බඩු පෙල්ල ගෑනවා පික් ගෙදර විනාශ කරනවා යකෝ පැන්න මට උඩු කකුලක් කෙඩුනද පව් බං ඔච්චර කට්ටක් කරාද මේකෙන් පැරලා යන්න එතන බඩු නෑ යමන්නේ මට එතන අහපව් වැටුණා කුණු කානුවකට තමයි වැටුනේ උඹ තමයි බං ගහගෙන ඵලයන් එකනේ ඔය එතන තිබි ඉලක්කම ඉස්සර අම්මා දිව්වනේ මකුල කලින් මෝටින් එකක් ගහන්න මෝටින් එකෙන් තල්නවා යකෝ උඹ එතන තිබ්බ අංක එක වැදගත් වෙනවා මේ තියෙන කාර් බැටරි ඒක ඉස්සරහට පෙන්නන්නම් ඒ වැදගත් වෙන එක කාර් එකේ බැටරි කාර් එක ස්ටාර්ට් කරන්න තමයි තියෙන්නේ මට හැත බලපන් උඹේ මූණේ දත් මදින්න නැත බලහන් හැලියෙන් දිරියෙක් වගේ මකුල් වාහිට තරහ ගිහිල්ලා හුස්ම ගන්නෙත් අමාරුයි
ගොඩක් වැඩ ඇති ඒක අනුවේ කන්නේම නේ මේක දාගමු කාර්යය ගාවි බැටරි විසික් කලා පුපුරයිද දන්න එහෙම පුපුරනවාද මොඩ මිනිහා තමයි මකුළු වරය අම්මට උඩු ලිෆ්ට් එකක් තියෙනවා ලිෆ්ට් එකට යන්න ඕනේ දුකෝපාන් අඩු වෙනවද යන්න බලන්න මෙන්න මෙතනට තමයි මෙන්න මෙතන තමයි අංක එක ඕනේ ඔය ඔතන පෙට්ටි දෙකක් තියෙන ඕකේ එකක අංක එක තියෙනවා අනිත් එකේ අංක දෙක අපිට ඕනේ පළවෙනි පෙට්ටියේ තියෙන එක ඒකේ තියෙන අපිට ඕනේ එක ඒ දෙවෙනි එකේ මේ බෝම්බය ඔක ඒක ඇරියොත් පිට ඇරෙනවා වැඩි සරලයි උපුරවත් බෝම්බයක් කෙලින්ම තව දවසක් කියලා ඒකින්ද යතුරු ගන්න දුවන්න තියෙන ඒක ඔයාලා හොඳට බලාගන්න ගේම් එක ගන්නවනම් මොකද කෙලවෙන්න ගොඩාක් ඉඩ කඩ තියෙනවා මට බය නෑ බා උඩට යන දුවර නෑ බග්ගලා පස්සෙන් ගහන්න පුළුවන් එහෙම සීන් තියෙනවා ගේම් එක 1000ක් බං අර අතන හැංගිලා ඉද්දි දැනි ට්‍රැප් එකක් දැම්ම කියපන්කො බිත්තිය ඒක නම් බං හරිම මේක පොල්ලත් වෙනවා සමහරකට ගොඩක් වෙලාට පොල් එළියට එනවා බිත්ති ඊට ට්‍රැප් එක පුද්දමක ඒකටත් අහු වුණා හරියටම කකුල් දෙක යට දැන් ගියා මට යන්න ඕන පාර තමයි ඔය ඉන්නේ එක මම බලන්නේ යමයි ඉපට හරි එළියම ගියා දැන් හරි දැන් ඉතින් කානු ගානේ ළඟින්න ඕනේ නැහැ කියලා ගෙදර යන්න තමයි මේ තියෙන එක ඔය එක තමයි අතන තිබ්බේ යතර දැම්මා දැන් ග්‍රැනී පොල් උස්සගෙන අපි බය නෑ අකෝ පොළු වලට දොරට එළියා දොරත් ගියා පඩු වෙනවා ග්‍රැනී කෝබා වරෙන් කොබා තා වැඩ තියෙනවා බා වෙනකම් බලන් ඉන්න බෑ බා මීහරගෙන ඔය මොකක්ද ඒ උනේ ඇවිල්ලා කියන්නේ මකුලේ ඔත්තේනාව ග්‍රැනී වරෙන් කොබා කන්නේ නා පොලිස් තාන්නේ පොඩ ග්‍රැනී I see you අම්මට උඩු පොල්ල බිත්තියස්සෙනුත් වෙනවා බා අඩෝ බා ඔය ඔන්න මෙතන ඉදි තමයි බං අර ට්‍රැප් එක දැම්මේ මම මෙන්න මෙතනමයි ඉන්නේ ට්‍රැප් එක බං කකුල් දෙක යටින්ම දැම්මා යාද ග්‍රැනී ගියා මම ඒක ට්‍රැප් එක දාලා ග්‍රැනීට බය නෑ අකෝ ග්‍රැනීක පොල්ල තික වුණාට අපි බය නෑ ඔයිට වඩා දෙක ලොකු දෙකලා තියෙනවා යතුරු ගත්තා මේ සේෆ් එකේ සේෆ් චතුර සේෆ් යතුර තමයි ඔය කටින් මොකද්ද මේ කොහොම හරි ඕනි අපිට ග්‍රැනී නෑ ආයි හුස්මීර ගාලා මාරමු මොකා දෙන්නේ මෝඩ ග්‍රැනී එන්න අම්මට උඩේ කිප්පන්ට ආවනේ බා ඒ ග්‍රැනී කි වාගේ කෙලියේ යායෝ ඒක හිරුන් නෑ බා දුවපන් යකෝ මොකටද මෝ හිරුනේ ෆක් බං ග්‍රැනීව හිරුන් නෑ බා මා ඉප්පන්ට වැහුවනේ නෑ බේ මේ බඩුව දැම්මේ බා මේ ළඟ ඒකයි ඇතුළටම දාන්න මගේ මෝඩාවනේ බා කමන්නේ බය නෑ යකෝ මේ පස් ගොඩේ බං මේ බඩුව මොකක් කර අතහැරුව සද්ද එන්නේ
මේ මේ වගේ නිකන් තැනක දැම්මොත් ඉතින් හද්දේ. මේ ඔක්කොම ටික කුඩු කරන යකෝ. මිටි අරන් යන්න ඕනේ වහලේ හදන්න ග්‍රැනි. ග්‍රැනි අම්මට උටුවේ නැග වෙන්නේ. කොන්දරි දෙන්නේ නැද්ද දන්නේ නැහැ බා. ග්‍රැනි වරෙන් යකෝ පයින් ගහගන්න. බලාගේ උන් ජව අපි ගහගත්තේ. මේ කෑල්ල ගත්ත උතුම් ප්ලෑන්ක් එකක්. දැන් නම් පාටු කාගේ එක තියෙනවා. පාර කියන්නේ අතුරක් කොහොමත් වේ. මට උඩු පාන් තාර ටිකෙන් බඩු හම්බෙලා. මම මේක වන් ඩේ වලින් ගහන්න හැදුවේ ඒ වුණත්. මගුල ට්‍රැප් දෙක තව එකක් දාලා බන් තව ටිකක් හොයි. ඒ එතන ට්‍රැප් දෙකට වුණාන්නේ. ඒන්ද බඩු හරි. ඒති වන් ඩේ වලින් ගහන්න. නී මන්දවම් උට කොහෙන්ද ගියපම් මෙච්චර ට්‍රැප් ශාල කරදරයක් යන්නේ. වමඩු ගෙඩියක් තියෙනවා. ඔය කොමඩු ගෙඩිය ගැන මේ අර නැගිලා යන තැන එතන මේසයක් උඩ වන් කොළයක් තියෙනවා. එතන අපිට කලින් ආපු එක එතන කොළයක් ලියලා තියෙනවා මේ පළතුරු වස්තේ මෙයා මොන හරි කරා කියලා. ඒකිනුත් ඔයාට මොකක් හරි ක්ලූ එකක් හොයාගන්න පුළුවන්. විස්තර එහෙම ගේම් එක ගැන. එහෙම හින්ට් දීලා දෙනවා පොඩි. දැන් ඒක විතරම ගේම් එකටම තියෙන්නේ. ඔන්න උඩට ගියානේ. උඩට යන්න. නෑ පහලට එනවා. අවුලක් නෑනේ තාම. වටපිටාවෙන් සද්ද ඇහෙනවා ඇති ගණන් එපා. ඇත්තට මේක මගේ පළවෙනි වීඩියෝ එක ඒකෙන්ද ගොඩක් වැරදි ඇති විශේෂයෙන් මේ රෙකෝඩින් එක. මොකද දැන් තනියෙන් කියවද්දි නිකන් හරි අමුතුයිනේ. ගස් ලැබු ගෙඩිය වැරදුනා. ගස් ලැබු කොහෙද දාන්නේ? කොමඩු ගෙඩිය. ෂොට් ගන්න. අනේ මන්දබම් මේ මූ ට්‍රැප් දෙක දාන්නේ මොන මගුලටද වන්දව? ෂොට් ගන්න එක හදලා එවුන් පස්සේ කොමඩු ගෙඩිය කපා ගන්න. ෂොට් ගන්න එකෙන් ගහනවා කොගේ හරි මේක හරියන්නේ. ග්‍රැනීට මං හිතන්නේ මං දන්නේ විදිහට තිබ්බහම ඔක්කොම ට්‍රැප් ටික නැති වෙනවා. ඔය විදිහට එකපාරක් මැරුවම ඔය තිබ්බ ඔක්කොම ට්‍රැප් ටික නැති වෙනවා. වරෙන් යකෝ තියනා ෂොට් එකෙන් උඹට උටාන් ගාලා තිබ්බා. ඌ ට්‍රැප් එකක් දාලානේ බං මැරුණේ. ට්‍රැප් ටික නැති වෙන්නේ. රීලෝඩ් යකෝ රීලෝඩ් ඇමෝ ගනි. ඇමෝ දීපන්. බොටෙක් කෙනවා ඇමෝ දීපන්. අයියා මෝ තල්ලු කරන්න ඕනේ. රැනී වරෙන් මේ කපා ගා. එලි තියනවා හිස්ස ගසන එක පළතුරු කපන්නවා වෙන. රැනී පට්ට වැඩේ බං ඈ. ප්ලෑන් එකකුත් ඇඳලා බං හරියටම ගෝන්ට් බෙල්ල කපන මැෂින් එකක් නෙමෙයි. පළතුරු කපන මැෂින් එකක් හදලා තිබ්බා. පට්ට වැඩේ බං ග්‍රැනී. පට්ට මොලයක් ග්‍රැනීට තියෙන්නේ. තාක්ෂණ ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් අකෝ. මං හිතන්නේ ග්‍රැනීම තමයි මේක යාගේ නිෂ්පාදනය. වෙළඳ පොළට තාම දාලානේ. පළතුරු කපන මැෂින්. පළතුරු කපන මැෂින් 2000. මොකක් හරි. ඔය තියෙන සලස් මෙතන කොලයක් තිබ්බේ. බල ඉන්න බෑ. ස්පාර්ක් ප්ලග් එක හම්බුණා. මේක නම් ඔයාලා ගොඩක් කට්ටිය දැකලා ඇති. ඔය බයික් වල තියෙන ස්පාර්ක් ප්ලග් එක. මොකද්ද වෙන්නේ කියලා නම් මන් දන්නේ නැහැ. ඒ වුණත් මොකක් හරි කරගන්න ඕන. මේක ධම්ම කෑල්ල
කාර් එක ඉස්සරහට. බඩු ටික ඔක්කොම එක තැනකට ගරගෙන අන්තිමට මම අමුණගෙන යනවා. ෂොටිය ගන්නවායි. ෂොටිය කොහෙන්ද ෂොටිය? ගන්නවා. මෙතන සද්ද එන්නේ නැහැ. මම මොකද්ද කියපන් මුලින් මේ වුනේ මොකද්ද මං කරන්න හිතන් ඉදී. මොකද්ද මම බලාපොරොත්තු වෙන්නේ කි. අයියෝ බලන්න නිකම් මැරුණා බා. මම ෂොටිය උස්සා ගන්න ගිහලා ෂොටියෙන් ගහන්න ගියවන් ඈ. ඇයි බං මං ඒ ගස්තේ නැත්තේ? නිකමට ඇතුළට යන්නත් තිබ්බා. නියමන්ද බං මොකද්ද කියපන් ඒ උනේ? ඇයි බං මෙහෙම? අනේ මන්ද බයි ඒක තමයි මං චිරාට බං ගහපු ජැනි ගහපු කොයටම ගත්ත මෝඩම ඩේට් එක බං. මොකද්ද බං මං ඒ කළේ? නියම. එහෙම සැලෙනාදයක් එහෙම සැලෙන්නෙත් නෑ. පොඩ්ඩක් සැලුණ එක ගණන් ගන්න ඒවා කාටවත් කියන්නේ. පොඩ්ඩක් සැලෙනවා. එහෙ පොඩ්ඩක්වත් නෑ අකෝ. අයිනම් මැරෙන්නේ නෑ යකෝ. ඒකනේ. එරෙන්ට වරෙන් ටාං. එහෙම බය වෙනවද යකෝ? නියන තියනවා දැන් නියනෙන් අරින්න තියෙන්නේ. නියනෙන් අරින්නේ නෑ. මොකක්ද හිතුවේ? කීයකක් තියෙනවා. ඔයිට රොබන්න තමයි ඉතින් තියෙන්නේ. ඩො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  කටින් මොකක් එකක් ගත්තා. ඌ අයින් වුණානේ බා. ඌ අතුරුදහන් වුණා. ඌ වෙන තැනකින්ද කොහෙද බා රීස්පෝන් වෙන්නේ? මූ ගෙන්න ගන්න මෙතන නැත්තම් කෙල වෙනවා බා. ගෙන්න ගන්න වෙන්නේ. ඌ දැන් එතනට ඈ ඒ බා කොහෙට හරියයි. ඌ ඒ පැත්තෙන් එයි අවුලක් එන්නේ නැහැ. මේ පැත්තෙන් කැවෙන්න පුළුවන්. පාට හුටාන් ගාලා ගහී දන්නේ. ඌවරනේ ඉති. මම බෙල්ල කාලේ ආදේ කොහොමත් එන්න. අයින් ළඟයි යකෝ. තව සුට්ටයි තියෙන්නේ. ඒ දණ්ඩෙන් යන්න තියෙන්නේ. වහල කඩන් වැටෙනවා. ගේ හදන්න දන්නේ නැහැ යකෝ. පෑන් එකක් කපනවා. ගන්නවා මේක. ඕකෙන් තමයි ඇන ටික හයි කරන්න තියෙන්නේ බ්‍රෙන්ච් එකෙන්. වහලේ හයි කරන්නවත් නෑ යකෝ. වහලේ හයි කරපන් උඹේ. වහල කැඩිලා. රයිනෝ අයියට කතා කරපන්. රයිනෝ සිවිලන් ෂීට් එකක් ගෙනත් දීපන් උට. පෙනපන් මට බය වෙනානේ යකෝ එකපාරට සාය උස්සන් ආවා. උඹල ගෙනින් වද්ද බං ඒ උනේ කකුල ගැලුණා ඒ චොට්ට වැනලා. කානුවලටම පැන්න සුපිරියට. දුපන් ග්‍රැනී එනවා අම්මට වෙන්නේ. ගැනීනවා ග්‍රැනී මොඩ යන. මට උඩ නැහැ කියන්න ෂොටියට. උක තියාගෙන ඉඳියන කෙලින්ම ඇරලා යන්න. අරින් පයින් ගහගන්න. ෂොටියෙන් ගහන කුඩු වෙන්න තොට. වරින් යකෝ. වරින්. හෙඩ්ෂොට්. මේ බං කොහින්ද බං ඒ උගේ ට්‍රැප් එක වටුනේ? ඉව්වා. අව්. උඹලත් දැක්කද මන් දැකපු දේ? කොහින්ද කියපන් වැටුනේ? what the fuck? ඒයෝ ඒ කියන්නේ බං. ඒයෝ. ඕන එකක් බං. මේක හයි කරගමු ඉක්මනට. ඉක්මනට ග්‍රැනී හැරෙනවා යකෝ. ඌ මෙතන නෙමෙයි මං හිත. ආනේ ඔව්. ග්‍රැනී මෙතන නෙමෙයි රීස්පෝන් වෙන්නේ. ब्लॉक की कह रही क्या का बैटरी है बैटरी है
ඩ්‍රොප් කළා නේද? දැන් ඒ කරන්නේ Granny, where are you? Granny කෝබන් ඔබ අන්තිම ටික බං බඩු ටික එක තැනකට දාන්න විතරයි තියෙන්නේ. කාරයකට හයි කළා පැන්න ඉප්පන්ට ආරෙක් ඔබ වීඩියෝ එක දැම්බා විනාඩි 30ක් හරියට විනාඩි 30ක් බං. අයියෝ බං මේක අප්ලෝඩ් කරන්න ගියාම තමයි කියලා වෙන්නේ බං. මේක හෙන සයිස් එකේ තිබන් ෆයිල් එක ඕන එක. පරෙන්කෝ බං මේ තෙල් දාන වැඩේ බං එන වෙලාවක් යනවා. ඔය පිටිපස්සෙන් අර ඊට දන්නේ. වරෙන්කෝ බං ගනි. ඌන් නැති වෙලාවට හැම රෙද්ද අස්සට වෙනවා. දැන් ඉවරන්න බැරිද උඹට? බලෙන් කතා කරන්න උඹට. වරෙන්කෝ බං තව සුට්ටයි තියෙන්නේ. තව චුට්ටම චුට්ට. අයියෝ උඹලා එක කරන්න බෑ බං වැඩ. කොපිනා. උන්නෙත් දානවා. අනේ මන්ද බං ඇයි බම් මෙහෙ? අයියෝ ඔටිකින් ඉවරයි බං මං මේ දාන්නේ කිය පෙට්‍රල් ටික. ඉතින් පෙට්‍රල් දාන වැඩේ වෙන වෙලාවක් යනවා බං. නේ මන්ද බං ග්‍රැනි උඹලා මහ කරදරේ අප්පා. පොල් උඹ දන්නේ පොල්ල බිත්තියෙන් දාන්න විතර. විශාල කරදරයක් නේ බං මේක. අයියෝ තෙල් දාන්න දීපම් මේ කාලේ තෙල් පට්ට ගණන් උඹ මේ ටික මේ දාන්න දෙන්න දීපම් මට. මේ කාර් එක හදන්න හොයන්නේ අරන් පයින් එක වෙනම කතාවක්. මම හදලා දෙනවනේ උඹේ කාර් එක. මී හරකින් නෝ යන්න දීපම් මට. අතුම බලාපොරොත්තු වෙන්න එතනින්. පාරේ ඉන්න අහිංසක කොල්ලන් උස්සන් එල්ල වද දෙන්න. ඔය කවුද යකෝ? සුදු වෑන් කාලවත් මෙහෙම දේවල් කරේ නේ. තෙල් ටික දාපන් ඉප්පනට. ඒක බලන්න ඉන්න වෙලාවක් යනවා බං. කොයි වෙලාවෙ හරි ඇවිල්ලා ගහලා යන පිටිපස්සේ. ඉප්පන්ට වරෙන් කවන්. එදොට්ට වෙන්න තෙල් ඇති. ඕනේ තෙල් දැන් කියවන්න දැන් වදන්නේ. තියෙන ස්පාර්ක් ප්ලග් එක ආයි කරා. ගෙදරට යන්න මං හිතන්නේ තිනෝ දැන් ඉවරයි. ඉවරයි බං. ඉවරයි යකෝ ෆයිනලි. ඔන්න ගෙදරට යනවා. රිවර්ස් එකට. දැනිකි ගෙදර කඩාගෙන යකෝ යන්න කඩාගෙන බලපන්. අප්පපන් තව එකපාරයි. උඩු කරගෙන යනවා. බයි ග්‍රැනි. දැන් ඉතින් උඹ hinaයේ ඉන්නපන් ලස්සනයි නේ බලහන් පොල්ලේ ලේත් තියනවා තුගේ. ඊයා the end. ඔන්න ඉතින් ඔයාලා ගේම් ප්ලේ එක සතුටු වුණා නම් අනිවාර්යයෙන් subscribe කරන්න. bye.